තෙරුවන් සරණයි. මම නමින් උත්තරා. රිදිවිල්‍ය පරම්පරාවෙන් පැවතගෙන යන ගුරුකම් තමයි ගුරුකම් මාලාව තමයි මම කරගෙන යන්නේ. ඉතින් මම ඇත්තටම මේ දේවල් පටන්ගෙන අද ඊයක නෙමෙයි අවුරුදු 12ක පළපුරුද්දක් ඇතුව තමයි අත්දැකීමක් එක්කන් තමයි මම මේ දේවල් කරන්නේ. ඉතින් මේ කතා කරන්නේ රටේ අසරණ ජනතාව ගැන හිතලා. ගුරුකම් නිසා ගොඩක් අය මුලාවටපත් වෙනවා, අසරණතාවයටපත් වෙලා තියෙනවා. ඉතින් මගේ දේවාලටත් ගොඩක් කට්ටිය එනවා. ගොඩක් අය ඇවිල්ලා කියන්නේ දුක තමයි. මම මේ විදිහට කතා කරලා නැහැ, වීඩියෝ කරලා නැහැ මීට කලින්. ඉතින් මේ පළවෙනි වතාවට කරන්නේ දේවාලට එන අය ගැන හිතලා. මොකද ඒ තරම් ගොඩක් අපහසුතාවයටපත් වෙලා ගොඩක් අසරණ වෙලා තමයි මෙතෙන්ට එන්නේ. ඉතින් එයාලා ලැබින් පුළුවන් තරම් මට එයාලගේ දුක තමයි කියන්නේ. ඉතින් ඇත්තට මම හිතුවා මෙහෙම කතා කරලා මේ ජනතාවට මට පුළුවන් දේ මම මේ කරගෙන යන උදේ මින් ඉදිරියටත් මට පුළුවන් විදිහට පිළිහිට වෙලා මේ ගුරුකම් පැත්තෙන් හැම දෙයක්ම කරලා දෙන්න. ඉතින් මගේ දේවාලයේ හැම වැඩ කටයුත්තක්ම කරනවා. ගුරුකම් ගැන එකින් එක පැහැදිලි කරන්න ඕනේ කියලා මම හිතන්නේ නැහැ. මොකද ගුරුකම් කිව්වොත් හැම දෙයක්ම මේ දේවාලේ මම වැඩ කටයුතු කරනවා. ඉතින් ඔයාලටත් විශ්වාසයක් තියෙනවා නම් මං ගැන මට කතා කරන්න. මට කතා කරලා ඔයාලගේ දුක කියන්න. ඉතින් මං කියන දේවල් පිළිපැන්දොත් මං කියන දේ අහගෙන මට වැඩක් බාර දුන්නොත් මම කියන දේ අහන්න ඕන. මම කියන විදිහට වැඩ කටයුතු කරන්න ඕන. කටියේ දේවල් පිළිපදින්න ඕන. ඒ පිළිපැන්දොත් ඔයාලට ඕන කාර්යයක් කරන් ඔය කට්ටිය මට බාර දෙන කාර්යය මම ඒ විදිහට අකුරට ඉෂ්ට කරලා දෙනවා.